අයිබෝන් හැම කෙනෙකුටම ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ බෙස්ටෙක් LK YouTube channel එකකින් පික් මයික්‍රෝකන්ට්‍රෝලර්ස් වලට ප්‍රෝග්‍රෑම් ලියන්නේ කොහොමද කියලා දෙන මාස්ටර් පික් පාඩම් මාලාවේ 13 වෙනි වීඩියෝ එකත් එක්ක පික් මයික්‍රෝකන්ට්‍රෝලර්ස් වල අමාරු කොටස් කරනකොට සමහර දේවල් මේට වැඩිදුර ඉගෙන ගන්න ඕනේ කියලා ඒ වගේම ඉලෙක්ට්‍රොනික්ස් ගැනත් ඉගෙන ගන්න ඕනේ කියලා ඔන්ලයින් පන්ති කරන්න නැද්ද කියලා ඔයාලා කෝල් කරලා අහලා තිබුණා. මම කල්පනා කරනවා ඔයාලා වෙනුවෙන් ඔන්ලයින් පන්ති කීපයක් පටන් ගන්න කියලා පික් මයික්‍රෝකන්ට්‍රෝලර්ස් ගැනත් ඒ වගේම ආඩිනෝ මයික්‍රෝකන්ට්‍රෝලර් බෝඩ් එක ගැනත් ඒ වගේම ඉලෙක්ට්‍රොනික්ස් ගැනත් ඔන්ලයින් පන්ති කීපයක් පටන් ගන්න කියලා ඒවට සහභාගී වෙන්න කැමති අය ඉන්නවනම් පල්ලෙන් නම්බර් දාලා තියෙනවා ඔයාලට කෝල් කරලා විස්තර දැනගන්න පුළුවන්. අද පාඩමට යන්න කලින් පාඩමේදී පික් 1654 මයික්‍රෝකන්ට්‍රෝලර් එකට ලියපු ප්‍රෝග්‍රෑම් එකෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා එක්කෙනෙක්. මෙන්න මේ ප්‍රශ්නේ. මෙතන එයා අහලා තිනවා පික් 1654 මයික්‍රෝකන්ට්‍රෝලර් එකේ තියෙන පින් 12ම පාවිච්චි කරලා අපි කොහොමද එක LED එක පැත්තක ඉඳන් අනිත් පැත්තට තනියෙන් පත් වෙන විදිහට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද? ඒ වගේම එක පැත්තකට ටික පෙරලා සම්පූර්ණම LED 12ම පත් වෙන විදිහට අපි ප්‍රෝග්‍රෑම් එකක් ලියන්නේ කොහොමද කියලා මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ. මම ඉස්සෙල්ලාම මේ ප්‍රශ්නෙට උත්තරයක් දීලා ඉන්නම්. මේ සඳහා මම වෙනම සර්කිට් එකක් හදාගත්තා. මෙන්න මේ විදිහට මේ සර්කිට් එකේ තියෙන විදිහට LED 12ක් දාලා මයික්‍රෝකන්ට්‍රෝලර් එක මේ 12ටම කනෙක්ට් කරගෙන තියෙනවා. සාමාන්‍ය විදිහට රෙජිස්ටර් සරහා පෝට් A එකේ තියෙන RA0, RA1, RA2, RA3 කියන පෝට් A එකේ පින් 4 අයිනේ ඉඳන් දාගෙන තියෙනවා දකුණු පැත්තට. ඊට පස්සේ RB0 වල අවුට්පුට් එකේ ඉඳලා RB7 වෙනකන් ඒවා ටික එතන ඉඳන් එහාට දකුණු පැත්තට දාගෙන තියෙනවා. එතකොට අපි RB0 එකේ ඉඳලා RB4 වෙනකන් ලියුවාම පළවෙනි LED 4 පත් වෙගෙන යනවා. ඒ වගේම RB0 ඉඳලා RB7 වෙනකන් අපි LED ටික එක එක පත්තු කරපුවාම ඒතර ටිකත් ක්‍රමයෙන් පත්තු වෙගෙන යනවා දකුණු පැත්තේ ඇහෙන්නට එනකන්. මේ විදිහට එන්න තමයි මේ සර්කිට් එක හදාගෙන තියෙන්නේ. අපි බලමු මේ සඳහා ප්‍රෝග්‍රෑම් එක කොහොමද ලියන්නේ කියලා. මේ සඳහා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන තියෙනවා rrf.asm කියන මෙන්න මේ ෆයිල් එක. මම මේකේ මුල ඉඳලම 1654 කියන ප්‍රොසෙසර් එක තමයි පාවිච්චි කරන්නේ. ඒක list p = 1654 කියලා දාලා ඊට පස්සේ include file මේ ටික මුල සාමාන්‍ය විදිහට ලියාගෙන තිනවා. ඊට පස්සේ go to start කියලා මෙන්න මෙතන ඉඳලා clear working register කියලා අපි 00 working register අරගෙන රිස්පෝට් A රිස්පෝට් B කියලා A පෝට් එකයි B පෝට් එකයි දෙකම අවුට්පුට් විදිහට හදාගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මේන් ප්‍රෝග්‍රෑම් එක ලියාගෙන තියෙනවා. මේ ටික මම ලියාගෙන තියෙන්නේ move literal to working register hexawling FF කියන value එක පෝට් B වලට දාලා තියෙනවා. ඒ වගේම F කියන value එක පෝට් A වලට දාගෙන තියෙනවා. දාලා පොඩි කාලයක delay එකක් අරගෙන call display pause කියලා delay එකක් හදාගෙන තියෙනවා මෙන්න මෙතනින්. මේ delay එක අරගෙන පෝට් A එකයි පෝට් B එකයි LEDs ඔක්කොම ටික පත්තු කරලා බලනවා. LED ඔක්කොම පත්තු වෙනවද කියලා. අන්න ඒ සඳහා පොඩි ටෙස්ට් එකකට තමයි මේ ටික ලියාගෙන තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි සැරේන් මේක ලූප් වෙනකොට අපි ආපහු මේ ටික එන්න ඕනේ නැති හින්දා මම main 1 කියලා වෙනම ලේබල් එකක් දාගෙන එතන ඉඳන් පහළට ලියාගෙන තියෙනවා. පෝට් A එකට පිළිවෙලින් යවලා තියෙනවා 1 කියන එක. ඒ කියන්නේ least significant bit එක 1 කරලා ඒ අගේ පෝට් A වලට යවලා තිනවා. ඊට පස්සේ පොඩි ඩිලේ එකක් අරගෙන 2 කියන අගය ඒ කියන්නේ දෙවෙනි LED එක පත්තු කරගෙන තිනවා. 2 කියන එක පෝට් A වලට දාලා ඊළඟට 4 කියන වැලියු එක වල දානවා. තුන්වෙනි LED එක පත් වෙනවා. මෙන්න මේ 4 කියන වැලියු එක පෝට් A වලට යවුවා. ඊට පස්සේ 8 කියන වැලියු එක පෝට් A වලට යවලා තිනවා. එතකොට 4 වෙනි LED එක පත් වෙනවා. ඒ කියන්නේ මුල තියෙන LED 4 පිළිවෙලින් පත් වෙනවා. මෙන්න මේ 1 කියන වැලියු එක 2 කියන එක 4 කියන එක 8 කියන එක යවුවාම පිළිවෙලින් පළවෙනි LED 4 පත් වෙගෙන යනවා. ඊට පස්සේ මම clear file port A කියලා port A වල තියෙන 0 LED තියෙන වල දාලා ඊට පස්සේ කරලා තියෙන්නේ මෙන්න මෙතන වල පේනවා port B එකේ තියෙන පළවෙනි LED එක පත්තු කරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතන මම වෙනම instruction එකක් කරන් තියෙනවා. වල තියෙනවා. ඔයාලට පේනවා rotate left file
port B කියලා RLF port B කියලා. මෙන්න මෙහෙම ලිව්වහම මේ ඉන්ස්ට්‍රක්ෂන් එකෙන් වෙන්නේ අපි සාමාන්‍යයෙන් ලේස් සිග්නල් බිට් එකට දාලා තියෙන වැලියු එක බිට් එකක් වම් පැත්තට මුළු වර්ඩ් එකම shift වෙන එක තමයි වෙන්නේ. එහෙම වුණාම ඔයාලා දන්නවා RB0 වල 1 වෙලා තිබිච්ච එක මෙච්චර වෙලා එක බිට් එකක් වම් පැත්තට shift වුණාම RB1 වල තියෙන LED එක තමයි පත්තු වෙන්නේ. ඊට පස්සේ පොඩි ඩිලේ එකක් අරගෙන ආපහු තව සැරයක් left පැත්ත rotate කරනවා. එතකොට RB2 වල තියෙන LED එක පත්තු වෙනවා. මේ විදිහට මම rotate කරගෙන තිනවා RB7 එක වන්න වෙනකම්ම rotate කරගෙන ඊට පස්සේ clear file port B කියලා port B එකේ තියෙන ඔක්කොම ටික නිවලා දාලා ආපහු මුලට ගිහිල්ලා තියෙනවා. මේ විදිහට තමයි මේ program එක ලියාගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි LED එකක් shift කරන්න ඕන නම් එක පැත්තකට අපි කරන්නේ rotate left file කියලා එහෙම නැත්නම් rotate right file කියන instruction එක තමයි පාවිච්චි කරන්නේ. rotate left file කිව්වහම left පැත්තට එක bit එක shift කරන්න පුළුවන්. ඒ වගේම rotate right file කියලා RRF කියලා ලිව්වහම අපිට පුළුවන් දකුණු පැත්තට සීලම bit එක shift කරන්න පුළුවන්. මේ විදිහට ඕනෑම අගයක් ලියලා අපිට පුළුවන් දකුණු පැත්තට හරි වම් පැත්තට හරි rotate කරන්න. ඒ සඳහා මේ instruction දෙක තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි මේ instruction එක පාවිච්චි කරනවා LED එක වමට හරි දකුණට හරි shift කරගන්න ඕන වුණාම. අපි බලමු මේ program එක compile කරලා project වලට ගිහිල්ලා quick build RRF කියවම build succeeded කියනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේක microcontroller එකට ලියන්න පුළුවන්. මම ඒ සඳහා pick 2 එක තමයි අරගෙන තියෙන්නේ. rrf.x කියන ෆයිල් එක අරගෙන ඕපන් කරගන්නවා. දැන් import වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් right කිව්වහම microcontroller එකට ලියා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට programming successful කියනවා. ඊට පස්සේ අපි බලමු මේ IC එක මෙතනින් programmer එකෙන් ගලවලා board එකට plug කරගෙන කොහොමද පත්තු වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට power දුන්නාම ඔයාලට පේනවා මේ LED එක වම් පැත්තේ ඉඳන් දකුණු පැත්තට එක LED එක පත්තු වෙගෙන යනවා පේනවා දකුණු පැත්තට යනකම්. දකුණු පැත්තේ අයින්ට ගියාට පස්සේ ආපහු වම් පැත්තේ අයිනට ඇවිල්ලා ඒ පැත්තේ ඉඳලා ආපහු දකුණට පත්තු වෙගෙන යනවා බලා ගන්න පුළුවන්. ඊළඟට තව ප්‍රශ්නයක් අහලා තිබුණා මේ විදිහට එක පැත්තකට අයින ඉඳන් LED ටික පුරවගෙන එන්නේ කොහොමද කියලා වම් පැත්තට එනකම්. අපි බලමු ඒ සඳහා ප්‍රෝග්‍රෑම් එක කොහොමද ලියන්නේ කියලා. මම ඒ සඳහා මෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ලියාගත්තේ. මුල ටික පරණ එකේ විදිහටම තියෙන්නේ. ඊට පස්සේ port A එක port B එක output විදිහට හදාගෙන ඊට පස්සේ ලියලා තිනවා. මම මෙතන instruction එක පාවිච්චි කරලා තිනවා BSF port A 0 කියලා. මේ කියන්නේ bit set file port A වල තියෙන 0 වෙනි bit එක කියන එක. BSF කියන්නේ bit set file bit එක set කරන්න කියනවා. ෆයිල් එකේ කොයි ෆයිල් එකේද port A කියන ෆයිල් එකේ 0 වෙනි bit එක set කරන්න කියනවා. ඒක set කරපුවාම 1 වෙනවා. එතකොට port A වල 0 වෙනි pin එකට දාලා port A 0 pin එකට දාලා තියෙන LED එක පත් වෙනවා. ඒක 1 වෙනවා. ඊට පස්සේ call display pause කියලා පොඩි delay එකක් තියාගෙන මේ port A වල 0 වල තියෙන LED එක ටිකක් වෙලා පත් වෙලා තියාගෙන ඊට පස්සේ bit set file port A වල 1 එක කියනවා. මෙතන අපි set කරපු අගය port A වල බිංදුව වෙන එක නිමන්නේ නැහැ. නිමන්නේ නැතුවම තියාගෙන bit set file port A1 කියනවා. එතකොට දෙවෙනි bit එක. ඒ කියන්නේ port A වල A0 එක නෙමෙයි A1 එක 5 volt වෙනවා. එතකොට දෙවෙනියට දාලා තියෙන LED එකත් පත් වෙනවා. මෙතන port A වල 0 වෙනි bit එක 1 කරපුවාම පළවෙනි LED එක පත් වෙනවා. ඒක නිමෙන්නේ නැහැ. ආපහු bit එක set කරනවා දෙවෙනි pin එකේ තියෙන LED එකත්. ඊට පස්සේ port A වල port A0 එක 1 වුණා. port A1 එක 1 වුණා. ඊට පස්සේ port A වල 2 කියන එක ඒ කියන්නේ port A වල port A2 කියන pin එක 1 කරලා තියෙනවා මෙතන bit set file කියලා. ඊට පස්සේ port A වල 3 වෙනි bit එකත් 1 කරලා තියෙනවා. මේ විදිහට port A0 A1 A2 A3 කියන හතරම මේකෙන් 1 කරන්න පුළුවන්. bit set file කියන instruction එකෙන් ඒ word එකේ තියෙන අනිත් bits වලට හානියක් නොකර Tamanට අවශ්‍ය bit එකක් විතරක් තනියෙන් 1 කරන්න පුළුවන් bit set file කියන එකෙන්. ඒ වගේම
bit clear file කියන එකෙන් BCF කියන එකෙන් පුළුවන් අපිට අනිත් bit වලට වෙනසක් නොකර අනිත් bit වල වෙනසක් නොකර අපිට පුළුවන් අවශ්‍ය එක bit එකක් විතරක් 0 කරන්න පුළුවන් bit clear file වලින් BCF කියලා අපි port A2 කිව්වොත් එහෙම port A වල 2 pin එක විතරක් clear වෙලා යනවා. මේ විදිහට මම bit set file කියන function එක තමයි පාවිච්චි කරලා තින්නේ bit set file කියන instruction එක. ඒකෙන් තමයි මේ port A වල තියෙන pin හතරම වන් කරගෙන තියෙනවා. ඒවා ඔක්කොම පත් වෙන විදිහටම තියාගෙන ඊට පස්සේ port B වලත් ඒ විදිහටම 0 වෙන එක 1 වෙන එක B0 B1 B2 B3 B4 මේ විදිහට B7 වලට එනකම්ම 1 කරගෙන ඊට පස්සේ පොඩි ඩිලේ එකක් අරගෙන clear file port B කියලා port B එකේ තියෙන ඔක්කොම ටික නිවලා දානවා. ඊට පස්සේ port A එකේ තියෙන ඒවාත් ඔක්කොම නිවලා දාලා අපි ආපහු පොඩි ඩිලේ එකක් තියලා ආපහු මුලින් ඉඳලා අර විදිහටම bit 12ම LED 12ම පත් වේගෙන යනවා අපිට බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි අනිත් ප්‍රෝග්‍රෑම් එක ලියාගන්නේ. මේ ටික ඔයාලා හදලා අත්දැක බලන්න. ඊට පස්සේ අපි මේක කම්පයිල් කරගමු ප්‍රොජෙක්ට් වලට ගිහලා quick build කියලා දුන්නාම මෙන්න මේ විදිහට build succeeded කියලා එනවා. ඊට පස්සේ අපි microcontroller එකට ප්‍රෝග්‍රෑම් කරගමු. මෙතන device family එක තෝරගන්නවා. 1654 කියලා ෆයිල් කියලා import කියලා කිව්වහම අපිට පුළුවන් කලින් ලිව්ව ෆයිල් එක allite.txt කියලා ලියාගෙන තියෙනවා. මේක ඕපන් කරගන්නවා මේ විදිහට right කියලා කිව්වහම අපිට පුළුවන් මේ ෆයිල් එක microcontroller එකට ලියා ගන්න. ඊට පස්සේ මේ microcontroller එකෙන් ගලවගෙන අපි බලමු board එකට plug කරලා කොහොමද පත් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. වම් පැත්තේ අයිනේ ඉඳලා දකුණට යනකම් LED ටික පිරීගෙන යනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මේ circuit ටිකත් ඔයාලා හදලා බලන්න. ප්‍රශ්නයක් තියෙනවා නම් comment section එකේ දාන්න මම ඒවට උත්තර දෙන්නම්. එහෙනම් අපි අද පාඩමට යමු. අද අපි මේ පාඩමෙන් බලමු 7 segment display එකක් අපි කොහොමද PIC microcontroller එකක් එක්ක සම්බන්ධ කරගන්නේ. ඒ වගේම වැඩ ගන්න කොහොමද කියන එක ගැන අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් දැන් අපි පාඩමට අපි ඉස්සෙල්ලාම බලමු මෙන්න මේ වගේ 7 segment display එකක් PIC 1654 microcontroller එක පාවිච්චි කරලා පත්තු කරගන්නේ කොහොමද කියලා. ඔයාලා දැකලා ඇති මෙන්න මේ වගේ 7 segment display. එහෙම නැත්නම් අපි සිංහලෙන් කියනවා සප්ත ඛණ්ඩ ප්‍රදර්ශක කියලා. මේ වගේ සප්ත ඛණ්ඩ ප්‍රදර්ශකයක් අපිට ඕනෙම ඉලක්කමක් පත්තු කරගන්න පුළුවන් විදිහට එක ඩිජිට් එකක් පත්තු කරගන්න පුළුවන් විදිහට මෙන්න මේ වගේ LED 7ක් තියෙනවා. මේ LED 7 පිළිවෙලින් පාස් කරගෙන තියෙනවා. අපිට ඕනෙම ඩිජිට් එකක් පත්තු කරගන්න පුළුවන් විදිහට බිංදුවේ ඉඳලා 9 දක්වාත් ඒ වගේම අපි hexadecimal numbers පත්තු කරගන්නවා නම් මේකෙන් numbers display කරගන්නවා නම් A අකුර B අකුර C අකුර D අකුර E අකුර F අකුර කියන අකුරු ටික 10 11 12 13 14 15 කියන ඉලක්කම් වලට පිළිවෙලින් අපිට පුළුවන් මේ 7 segment එක පාවිච්චි කරලා display කරගන්න. මේකේ වර්ග දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් මේ වගේ common anode කියලා එක වර්ගයක් තියෙනවා. ඒ වගේම common cathode කියලා තව වර්ගයක් තියෙනවා. common anode වර්ගයේ positive පැත්ත common කරලා මේ එක එක LED එකේ මෙන්න මේ පැති වලින් අපි ground කරගත්තාම මෙතන තියෙන එක එක segment එක අපිට පුළුවන් පත්තු කරගන්න. මේ වගේ segment 7ක් තියෙනවා මෙතන. මේ වගේ LED 7ක් තියෙන්නේ. ඒ හතේ positive පැති ටික ඔක්කොම common කරලා common anode වලට දාගෙන තියෙනවා. මේකේ මේ pin එන විදිහ බලුවොත් මෙන්න මෙහෙම තියෙන්නේ. මේකේ common pin එකක් තියෙනවා. ඒ වගේම මේ segment වලට නමක් දීලා තියෙනවා A B C D E F G කියලා. ඒ segment එන්නේ සාමාන්‍ය මෙන්න මේ විදිහට එන්නේ. මේකේ LED ටික කනෙක්ට් කරලා තියෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මෙන්න මේ විදිහට common anode එකේ positive පැත්ත 5 volt දෙන පැත්ත මෙන්න මෙතන VCC වලට සම්බන්ධ කරලා මේ 5 volt එක මේ හැම segment එකකම positive පැති වලට දීලා තියෙනවා මෙන්න මේ 5 volt එක. එහෙම දුන්නාම අපිට පුළුවන් අනිත් මේ A කියන මෙන්න මේ segment එකට අපි A කියලා කියන්නේ උඩට තියෙන මෙන්න මේ segment එකට මෙන්න මේ ඉරට මෙතන මේ segment එක A කියන segment එක අපි මෙතන positive common එකට දීලා තියෙන හින්දා මෙතන positive කරලා මේ A එක ground කරුවොත් එහෙම මෙන්න මේ segment එක පත් වෙනවා. අපිට මේක 7 segment display එකක් ගත්තාම අපිට පුළුවන් ඕනනම්
3 වෝල්ට් බැටරි කෑල්ලක් අල්ලලා මේ එක එක සෙග්මන්ට් එක ඕනනම් පත්තු කරගන්න පුළුවන්. ඒ වගේම 1.5 බැටරි කෑලි දෙකකින් 3 වෝල්ට් හදාගෙන 3 වෝල්ට් බැටරි කෑල්ලක පොසිටිව් පැත්ත මෙන්න මෙතන VCC වලටත් නෙගටිව් පැත්ත මේ A වලටත් තිබ්බාම මෙන්න මේ සෙග්මන්ට් එක පත්තු වෙනවා. common anode ඩිස්ප්ලේ වල. ඒ වගේම මල්ටිමීටරේනොත් අපිට මේක පොසිටිව් ප්‍රෝබ් එක මෙන්න මෙතනට තියලා මෙන්න මෙතනට නෙගටිව් ප්‍රෝබ් එක තිබ්බාම ඕම් ස්කේල් එකේ දාගෙන අපිට පුළුවන් මෙන්න මේ සෙග්මන්ට් එක පත්තු කරලා බලන්න. ඒ වගේම මෙතන පොසිටිව් පැත්ත තියලා මෙතන B වලට තිබ්බාම මේ සෙග්මන්ට් එක පත්තු වෙනවා. මෙහෙම වෙන වෙනම අපිට ඕන නම් පුළුවන් මේ සෙග්මන්ට් එක එකක් පත්තු කරලා බලන්න. command anode එකේ පොසිටිව් පැත්ත මේ VCC වලට තියලා අනිත් එක නෙගටිව් කරනකොට එක එක සෙග්මන්ට් එක පත්තු වෙනවා. ඒ වගේම මේක මෙතන ඩොට් එකක් තියෙනවා. ඒ ඩොට් එක පත්තු කරගන්නත් මෙතන DP කියලා පින් එක තියෙනවා. ඒ පින් එක ග්‍රවුන්ඩ් කරපුවාම මේ ඩොට් එකත් පත්තු වෙනවා. ඒ වගේම command cathode එක ග්‍රවුන්ඩ් එක තමයි common විදියට තියෙන්නේ. මේ හැම සෙග්මන්ට් එකම ග්‍රවුන්ඩ් එක නෙගටිව් පින් එක ග්‍රවුන්ඩ් කියන තැනට දාගෙන තියෙනවා. එතකොට අපිට පුළුවන් මේ A B C D E F G කියන තැන් වලට පොසිටිව් දුන්නාම මේ එක එක සෙග්මන්ට් එක අපිට පත්තු කරගන්න පුළුවන්. මේ විදිහට තමයි සාමාන්‍යයෙන් මේක ඇතුලේ ඉන්ටර්නල් වයරින් එක තියෙන්නේ. අපිට මේ එක එක සෙග්මන්ට් එක පත්තු කරගන්න බ්‍රෙඩ් බෝඩ් එක අපි හදා ගන්නවා නම් මේ වගේ 7 සෙග්මන්ට් එක මෙතන ප්ලග් කරලා මේ හැම සෙග්මන්ට් එකකටම 220 ඕම් වගේ රෙසිස්ටර් එකක් කරහා අපිට මේ A පින් එකට B පින් එකට C D E F G කියන පින් හැම එකටම වෙන වෙනම අපි සප්ලයි ලබා දුන්නොත් එහෙම දැන් මේක common cathode එකක් නම් අපිට එක ground pin එකක් තියෙන්නේ. ඒ වගේම positive pin එනවා 7ක් එනවා. ඒ positive pin 4 positive දෙනකොට මේක එක segment එක පත්තු කරගන්න පුළුවන් මේ වගේ breadboard එක අපි හදාගත්තොත්. ඒ වගේම මේක digit එකේ ඒවා වගේම මේ වගේ digit දෙකේ ඒවා තුනේ ඒවා හතරේ ඒවා මෙහෙම විවිධ ප්‍රමාණවල තියෙන 7 segment display අපිට කඩේ ගන්න තියෙනවා. අපිට අවශ්‍ය නම් කොටු විදිහේ LED තියෙනවා නම් අපිට ඒ කොටු LED ටික මෙන්න මේ විදිහට පිළිවෙලට එන විදිහට හයි කරගත්තොත් එහෙම මේ ටික පාස් කරගත්තොත් එහෙම අපිට මේ 7 segment display එකක් හදා ගන්න පුළුවන්. මේ විදිහේ command anode එකක් එහෙම නැත්නම් command cathode දෙන විදිහට මේ ටික පාස් කරගත්තාම අපිට මේ එක display එක හදා ගන්න පුළුවන්. මේ දෙන්නේ ආදර්ශනය කරලා බිඳුව 1 2 3 මේ විදිහට F අකුරට එනකම් පත් වෙන්නේ කොහොමද කියලා එක එක segment එකේ වෙන වෙනම පත් වෙන්නේ කොහොමද කියලා තමයි මෙතන දාලා තියෙන්නේ. මේ segment එකේ යටපැත්ත වැළුවොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අපිට මල්ටිමීටරේ තියලා බලා ගන්න පුළුවන් මේ එක එක පින් කනෙක්ෂන් එක කොහොමද ඇවිල්ලා තියෙන්නේ කියලා අපිට මල්ටිමීටර එකෙන් චෙක් කරලා මේ පින් මොනවද කියලා අපිට හරියට හොයාගන්න පුළුවන්. ඊළඟට ඔයාලා දන්නවා අපි බිඳුවේ ඉඳලා බිඳුවේ ඉඳන් 15ට එනකන් ගයිනකොට ඒක හෙක්සාඩෙසිමල් වුණාම මෙතන අකුරු ටික එන්නේ මෙන්න මේ විදිහට 0 1 2 3 4 5 6 7 8 9ට ඇවිල්ලා ඊට පස්සේ 10 කියන්නේ A 11 B 12 C 13 කියන්නේ D එක 14 කියන්නේ E 15 කියන්නේ F එක. මෙන්න මේ විදිහට හෙක්සාඩෙසිමල් වලින් ලියන එකත් අපිට ඕන නම් මේ 7 segment එකේ පත්තු කරගන්න පුළුවන්. ඊළඟට මේ තියෙන්නේ 7 segment display එක අපි LED එකතු කරලා හදාගත්තොත් මෙන්න මේ විදිහට කනෙක්ට් කරලා මේ හැම ඉලක්කමක්ම අපිට පත්තු කරගන්න පුළුවන්. මේ විදිහේ 7 segment එකක් අපි බලමු 16F54 මයික්‍රෝ කන්ට්‍රෝලර් එකකට කොහොමද කනෙක්ට් කරගන්නේ කියලා මම මෙතන දාලා තියෙන්නේ. ඔයාලා දන්නවා මෙන්න මෙතන මේ ground pin එක මේක common cathode 7 segment display එකක් මේ තියෙන්නේ. common cathode එක ground pin එක දා ගන්නවා negative වලට අනිත් ඒවාට positive දෙන්න තියෙන්නේ. අපි මෙතන මේ A කියන එකට අරගෙන තියෙනවා මේ පළවෙනි resistor A කියන segment එකට මෙහෙම කනෙක්ට් කරගෙන මෙතන මේ resistor හරහා එන pin එක මම දාගෙන තියෙනවා port B වල 0 වලට. ඊට පස්සේ port B වල 1 එක දා ගන්නවා B කියන එකට. මෙන්න මේක B කියන්නේ B segment එක. ඒ කියන්නේ මෙන්න මේ segment එකවත් වෙන්න මෙන්න මේකට positive ලබා දෙන්න ඕනේ. ඒකම මේක අපාට වයර් එකෙන් මෙහෙම ඇවිල්ලා මේ B1 වලට ඊට පස්සේ B2 වලට C එක B3 වලට D එක මේ විදිහට කනෙක්ට් කරගෙන තියෙනවා. මෙතන මේ PIC 1654 මේ සර්කිට් එක ගැන ඔයාලා දන්නවා. මෙතන ක්ලොක් එක දීලා තියෙන්නේ RC ක්ලොක් එකක් දීලා තියෙන්නේ 100k රෙජිස්ටර් එකකුයි. ඒ වගේම 0.1 මයික්‍රෝෆැරඩ් කැපැසිටි එකකුයි දාලා RC ක්ලොක් එකක් තමයි ලබා දීලා තියෙන්නේ. ඒ වගේම මෙතන පවර් රීසෙට් එකක් තියෙනවා. මෙතන දීලා තියෙනවා.
ඒ ටික තමයි තියෙන්නේ. මේ විදිහට අපි සර්කිට් එක හදාගෙන අපි බලමු මේ එක ඩිජිට් එක මේ 7 segment display එකේ පත්තු කරගන්නේ කොහොමද කියලා. අපි 16F54 PIC microcontroller එකෙන් පත්තු කරගන්නේ කොහොමද කියලා. මේ විදිහට අපිට ඕනෑම ඩිජිට් එකක් පත්තු කරගන්න පුළුවන්. අපි බලමු පිළිවෙලින් බිඳුවේ ඉඳලා F අකුරට එනකම් ඩිජිට් වෙන වෙනම මේ මයික්‍රෝකන්ට්‍රෝලර් එකෙන් පත්තු කරගන්නේ කොහොමද කියලා සර්කිට් එක හදලා ඒ වගේම කෝඩ් එක ලියලා අපි බලමු කොහොමද මේ 7 segment display එක පත්තු කරගන්නේ කියලා. මම මෙන්න මේ විදිහට තමයි මේ සර්කිට් එක හදාගෙන තින්නේ. ඔයාලට පේනවා මෙතන තියෙන්නේ PIC 16F54 කියන මයික්‍රෝකන්ට්‍රෝලර් එක තියෙන්නේ. මේ මයික්‍රෝකන්ට්‍රෝලර් එක වැඩ කරන්නේ RC oscillator එකක් දාගෙන තියෙනවා 100k raised track එක 0.1 මයික්‍රෝෆැරඩ් කැපැසිටර් එකක් දාලා මෙන්න මේ මෙතන තියෙන RC oscillator එක දාගෙන තියෙනවා මේ raised එකයි මේ කැපැසිටර් එකයි දාලා ඒ විදිහට හයි කරගෙන මේකේ තියෙන port B එක තමයි මම පාවිච්චි කරලා තියෙන්නේ. මේ port B එකේ B0 එක 7 segment display එකේ A segment එකටත් ඒ වගේම RB1 කියන එක B segment එකට ඒ විදිහට ගිහිල්ලා G segment එකට RB7 කියන එක දාගෙන මෙතන මම මෙන්න මේ 7 segment display එක පාවිච්චි කරලා තින්නේ. මට එක segment එකක් හොයාගන්න නැති වෙච්ච නිසා මම පාවිච්චි කරලා තියෙනවා මෙතන 7 segment හතරක් තියෙන එකක් මෙතන පාවිච්චි කරලා තියෙන්නේ. මේකේ වෙන වෙනම අපිට මේ segment ground කරගෙන අපිට පුළුවන් ඕන segment එකක් පාවිච්චි කරන්න. මම මෙතන පළවෙනි segment එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මෙන්න මේ segment එක. මේ segment එකට අවශ්‍ය විදිහට ABCD EFG කියන ඒවාට අවශ්‍ය වයර් මම මෙතන port B එකෙන් මේ විදිහට වයර් කරගෙන තියෙනවා. මේ විදිහට තමයි සර්කිට් එක තියෙන්නේ. අපි බලමු මේ සර්කිට් එකට ප්‍රෝග්‍රෑම් එක ලියාගන්න කියලා. මම MPLAB IDE එක තුල මේ සඳහා ප්‍රෝග්‍රෑම් එක මෙන්න මේ විදිහට ලියාගත්තා. මෙතන ඉස්සෙල්ලාම list කියලා අපි මයික්‍රෝප්‍රොසෙසර් එක හඳුන්වලා දීලා තියෙනවා. ඊට පස්සේ include file එක දීලා තියෙනවා 16f5x.include කියලා ලියලා තියෙනවා. ඊට පස්සේ configuration word එක 3ffb කියලා තමයි මම ලියලා තියෙන්නේ. මම මෙතන පාවිච්චි කරලා තියෙන්නේ RC oscillator එකක්. ඒ වගේම code protect කරන්න නැතුව code protect කරන්නේ woodblock timer එක off කරලා අපි RC oscillator එක පාවිච්චි කරනවා කියන එක. ඊට පස්සේ origin 00 කියලා පටන් අරගෙන start වලට ගිහලා go to start කියලා මෙතන ඉඳන් තමයි program එක පටන් ගන්නෙ. clear working register කියලා instruction එක ලියාගෙන තියෙනවා. ඊට පස්සේ port A එක සහ port B එක output විදිහට දාගෙන තියෙනවා. tris port A tris port B කියලා ලියලා port දෙකම output විදිහට ලියාගෙන තියෙනවා. මේ ටික මම කලින් උගන්වලා තියෙනවා. ඔයාලට කලින් පාඩම් වලදී ඒකින්ද ගොඩක් විස්තර කරන්න යන්නේ නැහැ. ඊළඟට main එක යටතේ ප්‍රධාන program එක ලියනවා. මෙන්න මේ විදිහට අපි literal එකක් එහෙම නැත්නම් number එකක් අරගෙන තියෙනවා. මේක binary වලින් තමයි මේ literal එක ගන්නෙ. binary number එකක් විදිහට ගන්න. ඒකින්ද මම මෙතන B කියලා ලියලා මෙතන quotation mark ඇතුලේ අපිට ලියන්න පුළුවන් binary වලින් number එක. මේ පැත්තේ අයිනම තියෙන්නේ least significant bit එක. එහෙම නැත්නම් B0 වලට එන number එක මේ පැත්තේ අයිනේ තියෙන්නේ. ඒ වගේම most significant bit එක විදිහට තියෙන්නේ G segment එකට එන number එක තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ මෙතන A segment එක B එක C D E F G කියන numbers වලට තමයි මෙතන මේ පිළිවෙලින් ලියාගෙන යන්නේ. මෙතන දකුණු පැත්තේ අයිනෙම තියෙන least significant bit එක තමයි RB0 වලින් out වෙන එක. එහෙම නැත්නම් segment A වලට එන number එක තමයි මෙතන අයිනෙම තියෙන්නේ. මම මෙහෙම ලියාගෙන තියෙන ඉස්සෙල්ලම බිඳුව පත්තු කරගන්න ඕනේ. ඒකට G segment එක තමයි පත්තු කරන්න ඕනේ නැත්තේ. ඒකින්ද මෙතන G segment එක බිඳුව විදිහට තියාලා අනිත් ඒවා ඔක්කොම 1 කරගෙන තියෙනවා. ඊට පස්සේ move working register to port B කියලා ලියලා port B එකට ওই number එක යවනවා. යවුවාම අර segment ටික ඔක්කොම ටික බිඳුවට අදාළ ඒවා ටික පත්තු වෙනවා. ඊට පස්සේ මම පොඩි delay එකක් හදාගෙන තියනවා call delay කියලා. මෙන්න මෙතන delay එක ලියාගෙන තියෙනවා 1B location එකේ තියෙන 1B කියන general purpose register එකේ අගේ එකකින් අඩු කරලා බලනවා බිඳුවයිද කියලා. ඒ විදිහට ගිහලා 256 සැරයක් ගියාට පස්සේ බිඳුව උනාට පස්සේ ඊළඟ පේලියට එනවා මෙතන. ආපහු 1C general purpose register එකේ එකකින් අඩු කරනවා. ඒ විදිහට ගිහලා මේ delay එක හදාගෙන මෙතන return වෙලා පොඩි කාලයක් මේකපත් වෙලා තියලා ඊට පස්සේ අපි port B එකට යවනවා. මෙන්න මේ
දීලා තියෙනවා. 1 වලට අදාළ එක. ඒ සඳහා BC කියන සෙග්මන්ට් එක තමයි මෙතන පත්තු වෙන්නේ. ඊළඟට මේ විදිහටම දාගෙන තියෙනවා මෙතන. දෙක පත්තු කරගන්න අවශ්‍ය ඒවා ටික මෙතන දාගෙන තියෙන්නේ. ඔයාලා දන්නවා A සෙග්මන්ට් එක, B සෙග්මන්ට් එක, ඒ වගේම C සෙග්මන්ට් එක පත්තු වෙන්නේ නැහැ. D සෙග්මන්ට් එක, E සෙග්මන්ට් එක, F එක නැහැ, G සෙග්මන්ට් එක පත්තු වෙන්න ඕනේ. ඒ ඩිජිට් ටික විතරක් 1 කරලා ඉතුරු ඒවාට 0 කරලා අපි පෝට් B වලට මේ නම්බරය යවුවාම අපිට 2 කියන ඉලක්කම 7 සෙග්මන්ට් එකේ පත් වෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක සම්පූර්ණම ලියලා තියෙන්නේ. මම මෙතන 9 පත්තු කරුවට පස්සේ 10 කියන්නේ ඔයාලා දන්නවා හෙක්සාඩෙසිමල් වල A අකුර. මම A වලට අදාළ නම්බරය මෙතන ලියලා තියෙනවා. ඊට පස්සේ ඒක පෝට් B වලට යවුවාම A අකුර පත් වෙනවා. මේ විදිහට ඔයාලට ඉතුරු නම්බර්ස් ටිකත් B අකුර, C අකුර, D අකුර, EF කියන නම්බර්ස් ඉතින් පහළට ඔයාලට ලියලා බලන්න පුළුවන් කොහොමද පත් වෙන්නේ කියලා. මේ විදිහට තමයි ප්‍රෝග්‍රෑම් එක ලියලා තියෙන්නේ. අපි මේක කම්පයිල් කරලා බලමු. මෙතන select device කියලා අපි device එක දෙන්න ඕනේ. මෙතන 16F54 තමයි පාවිච්චි කරන්නේ. මේක ඕකේ කරලා ඊට පස්සේ අපි මේ ප්‍රෝග්‍රෑම් එක සේව් කරගෙන ඉමු. 7sec.asm කියලා ලියලා සේව් කරන්න. මේ කලින් සේව් කරපු හින්දා ඕවර්රයිට් කරන්න යනවා මම yes කියලා ලියලා. ඊට පස්සේ ප්‍රොජෙක්ට් වලට ඇවිල්ලා quick build 7sec.asm කියන එක රන් කරමු අපි. දැන් ක්ලික් කරපුවාම මෙන්න මේ විදිහට කම්පයිල් වෙනවා. build succeeded කියනවා. ඒ කියන්නේ මේක හරි විදිහට කම්පයිල් වෙලා තියෙන්නේ. දැන් අපිට බලන්න පුළුවන් මේ ෆයිල් එකේ hex ෆයිල් එක අරගෙන ඒ hex ෆයිල් එක අපි ප්‍රෝග්‍රෑමර් එක හරහා 1654 මයික්‍රෝකන්ට්‍රෝලර් එකට ලියලා ප්‍රෝග්‍රෑම් කරගෙන අපි බලමු කොහොමද 7 සෙග්මන්ට් ඩිස්ප්ලේ එක පත් වෙන්නේ කියලා. කලින් දුන්න සර්කිට් එක ඇඳගෙන අපි ප්‍රෝග්‍රෑම් කරගත්ත මයික්‍රෝකන්ට්‍රෝලර් එක ඔයාලා දන්නවා ප්‍රෝග්‍රෑම් කරන හැටි. ඒකෙන් තමයි ප්‍රෝග්‍රෑම් කරන හැටි ගැන කියන්න යන්නේ නැහැ. ප්‍රෝග්‍රෑම් එක කොහොමද අපි මයික්‍රෝකන්ට්‍රෝලර් එකට ලියන්නේ කියන එක ගැන. මෙන්න මේ මයික්‍රෝකන්ට්‍රෝලර් එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ. මම මේ මයික්‍රෝකන්ට්‍රෝලර් එක මෙතන ප්ලග් කරගෙන කලින් හදාගත්ත සර්කිට් එකට මෙතන ප්ලග් කරගෙන දිනවා. අපි බලමු මේකට පවර් දීලා කොහොමද මේ සෙග්මන්ට් ඩිස්ප්ලේ එක පත් වෙන්නේ කියලා. මෙන්න මේ විදිහට ඔයාලට පේනවා. බිඳුවේ සිට E අකුර දක්වා 1 2 3 4 5 6 7 8 9 10 වෙනුවට හෙක්සාඩෙසිමල් වලින් E අකුර වෙනට එනකම් මේ කවුන්ටර් එක පත් වෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන මේ ග්‍රවුන්ඩ් එක වශයෙන් මම දාගෙන තියෙන්නේ පළවෙනි සෙග්මන්ට් එකට. අපිට ඕන නම් පුළුවන් දෙවෙනි සෙග්මන්ට් එක හරි තුන්වෙනි සෙග්මන්ට් එක හරි පාවිච්චි කරන්න. මෙන්න මෙතන අවශ්‍ය සෙග්මන්ට් එකේ වයර් එක අපි ග්‍රවුන්ඩ් කරගත්තොත් එහෙම මෙන්න මේ විදිහට ඔයාලට පේනවා හතරවෙනි සෙග්මන්ට් එකත් ඔන්න ඔය විදිහට එකවරම පත් වෙගෙන යනවා. ඒ වගේම අනිත් සෙග්මන්ට් වලට අපිට මාරු කරන්න පුළුවන් ඕන නම් මේ ග්‍රවුන්ඩ් එක මාරු කරලා මේ දින හතරවෙනි සෙග්මන්ට් එකේ ග්‍රවුන්ඩ් එක තමයි මම මේ දාගෙන තියෙන්නේ. මේ තියෙන තුන්වෙනි සෙග්මන්ට් එකට අදාළ වයර් එක දාපුවාම ග්‍රවුන්ඩ් එක අපි දාගත්තාම තුන්වෙනි සෙග්මන්ට් එක පත් වෙන්න ගන්නවා. ඒ වගේම දෙවෙනි සෙග්මන්ට් එක අපිට පුළුවන් මෙන්න මේ වයර් එක ග්‍රවුන්ඩ් කරපුවාම අර වෙනවා දෙවෙනි සෙග්මන්ට් එකත් පත් වෙනවා. ওই විදිහට අපිට අවශ්‍ය ඕනම සෙග්මන්ට් එකක් මේක පත්තු කරගන්න පුළුවන්. මේ සෙග්මන්ට් වෙන වෙනම පත්තු කරලා තමයි අංක පත්තු කරගන්නේ. ඒ ගැන විස්තර අපි ඉස්සරහා පාඩම් වලදී කතා කරමු. මෙන්න මේ විදිහට ඔයාලට බයිනරි කවුන්ටර් එකක් හදාගන්න පුළුවන්. මේ PIC 16F54 IC එක පාවිච්චි කරලා මේ විදිහට 7 සෙග්මන්ට් ඩිස්ප්ලේ එකක් ඩ්‍රයිව් කරගෙන ඔයාලට කවුන්ටර් එකක් හදාගන්න පුළුවන්. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලට සුබ දවසක්.